Hi, hello ඉතින් guys කොහොමද ඔයගලන්ට? ඔන්න ඉතින් අදත් ඔයගොල්ලෝ ඉතලා ඉන්නේ ආයුෂාගෙන් තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක කියන ෆ්‍රෙන්ඩ් වගේම අලුත් එක්ස්පීරියන්ස් අපේ ෆිෂ් ලවර්ස්ලාට. අපේ vlog බලන සෙට් එක ඉක්මනට බලන්දිලා ඉන්න. මොකද ඉස්සරහට සුපිරි vlogs ටිකක් එන්න යන්නේ. ඉතින් ඒකලුත් ඇඳිලා ඉන්න. අද මං යන්නේ මගේ ටැංකියට ෆිල්ටර් එකක් හදන්න තමයි. එහෙනම් අද මං යන්නේ. ඉතින් එහෙනම් බලමු කොහොමද මේ ෆිල්ටර් එක හැදෙන්නේ කියලා. ඉතින් එහෙනම් යමු වීඩියෝ එකට. මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් ෆිල්ටර් එක හදන්න අපිට ඕන බඩු මොනවද කියලා. ඉතින් තියන්. ඔන්න ඉතින් මේ ටික තමයි අපි ෆිල්ටර් එක හදන්න ගෙන ආපු බඩු ටික. ඉතින් අපි එහෙනම් බලමු මොනවද ඒ බඩු කියලා. මුලින්ම අපිට මෙතන තියෙනවා මෝටරයක්. ඇත්තටම මේ මෝටරේ වෙනවා පැයට ලීටර 5000ක් මේකේ පොම්ප කරනවා මේ මෝටරේ. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මගේ ටැංකියේ තියෙනවා මෙතන තියෙනවා මගේ ටැංකිය අඩුම ගානේ ලීටර 1000ක්වත් අල්ලනවා. සාමාන්‍යයෙන් 10500ක් විතර අල්ලනවා ලීටර. ඉතින් මේක හතරෙන් වැඩි කළා. ඊට පස්සේ මෝටර ගෙනාවා ලීටර 4000ක පැයට ලීටර 4000 මෝටරයක් තිබුණේ කඩේ. ඉතින් 5000 ලීටර පැයට ලීටර 5000ක් පම්ප් කරන පම්පයක් ගෙනාවා. ඉතින් මේ තියෙන එක ඊට පස්සේ ඒකට මෙන්න මේ වගේ කැඩිචර් හම්බුණා. කියන්නේ හෝස් කටවල් ටික. ඊට පස්සේ අපි ගාව තව මෙන්න මේ වගේ බට කැලි සෙට් එකක් තියෙනවා. මේක තියෙනවා ටී ෂොකට්, පේන් ඊට පස්සේ වෑ ෂොකට්, පෝස් ෂොකට් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව චූටි ඔය රබර් වතුර ලීක් වෙන ගහන මෙවුවා. ඊට පස්සේ අපි ගාව තියෙනවා ඇක්වේරියම් ස්පොන්ජ් එක හොඳට ෆිල්ටර් වෙන්න මේ තියෙන එක. ඊට පස්සේ අපි ගාව තියෙනවා මෙන්න මේ වගේ බකට් එකක්. මේක ලීටර් 20 බකට් එකක්. ඊට පස්සේ අපි ගාව තියෙනවා තව මෙන්න මේ වගේ සෙරමික් මීඩියා. ඔයගලන්ට මේකට සෙරමික් රින්ග්ස් ගන්න පුළුවන්, සෙරමික් බාර් ගන්න පුළුවන්, ඕන දෙයක් ගන්න පුළුවන් බයෝ මීඩියා විදියට. මම සෙරමික් බාර් තුනක් අරගෙන ආවිල්ලා තිනවා. තව සෙරමික් බාර් ගේන්න ඕන. සෙරමික් රින්ග්ස් ටික ඉස්සරහට ගෙනල්ලා දාන්න ඕන. ඊට පස්සේ මේකට ඔලුව එකතු කර ගන්නවා මම මේ තියෙන්නේ සෙරමික් බාර්. මේවා සෙරමික් රින්ග් වෙන වැඩේම තමයි වෙන්නේ. මේ තියෙන මෝටරේ පෙට්ටිය. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ බට සෙට් එකක් තියෙනවා. ඉතින් එහෙනම් දැන් ෆිල්ටර් හදන්න තමයි තින්නේ. එහෙනම් අපි ෆිල්ටර් හදන්න පටන් ගමු. අපි දැන් මෙන්න මේ බකට් එකට වතුර එළියට යන තැනයි මුලින්ම හදා ගන්න ඕන. ඉතින් ඒකෙන්ද අපි මේකට අදාළ මෙන්න මේ පෝස් ෂොකට් එකේ තියලා බලන්න ඕනේ. ගානට මෙන්න තියලා ගානට මිනිත් දෙක මැනගෙන තියෙනවා. මන්ට මෙන්න මෙතන වතුර ෆිල්ටරේට යනකට මෙතන මාක් කරගෙන තිනවා. ඊට පස්සේ වතුර ටැංකියට ආයේ එළියට එන කටවල් දෙක මෙතන මෙහෙම මාක් කරගෙන තිනවා. ඊට පස්සේ දැන් මේක හෙල් කර ගන්න ඕන. හෙල් කරලා බටර් එක දාගමු. එහෙනම් දාගමු. අපි දැන් මේ බකට් එකට මෙන්න මේ ටික ගහගත්තා. සෙට් කරගත්තා. දැන් මේකට බටර් ටික ගහන් තමයි තියෙන්නේ. අතුලට ෆිල්ටර් මීඩියා ටිකක් දාමු. එහෙනම් දැන් අපි මෝටරේ ටැංකියට වස්සන්න යන්නේ.
ටෙම්පරරි වයර් කෝට් එක දාපන් පොඩ්ඩක්. දැන් ස්පොන්ජ් එක කපා ගන්නව. දැන් තියෙන්නේ මේක ඇතුළට බඩ් ටික පුරව ගන්න. ඉතින් අපි එන බඩ් ටික පුරවගමු. අපි මෙන්න මෙතනට ටී එකක් ගැහුවා. මොකද මෙතනින් එන වතුර ප්‍රෙෂර් එකට යනවනේ. ඒතකොට වතුර කෙලින්ම ප්‍රෙෂර් එකෙන් බකට් එකට වදින්න නැතුව බෙදලා යන්න තමයි ටී එක ගැහුවේ. එතන ටී එකක් ගැහුවා. ඊට පස්සේ අපි මෙතනට දාන බඩ් ටික අරන් තිනවා. අපි මේකට මංගා මුලින්ම උඩු තියෙන උළු කැට ටික කුඩු කරගෙන කැලි කැලි කරගෙන අපි ඒ ටික උළු කැට ටික මුලින්ම මේකට දාමු. එහෙනම් උළු කැට ටික දාගෙන හම්බෙමු. ඔන්න ඉතින් මම උළු කැට ටික දාගත්තා. ඕකල මතකතුව මේ උළු කැට දාගෙන ඉද්දි හොඳට හොදලා උළු කැට ටික එකතු කරගන්න. හොඳට හොදලා උළු කැට ටික ගන්න. මොකද නැත්තම් මේ උළු කැට වල තියෙන කහට ඔයගොල්ලන්ගේ ටැංකියට එකතු වෙන්න පුළුවන් වතුර ෆිල්ටර් වෙලා ඇද්දි. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා මෙන්න වගේ පොඩි ස්පොන්ජ් එකක්. මම අරගෙන අපේ ඇක්වේරියම් ස්පොන්ජ් එකෙන් තමයි මේක කපාගත්තේ. අපි එනම් මේකත් එකතු කරමු. ඔන්න ඉතින් මම මෙන්න මේ වගේ මේ ස්පොන්ජ් එක දාගත්තා. ඊට පස්සේ ඒකට මම දාගන්නවා මෙන්න මේ බයෝ මීඩියාස් ටික. අංගව සෙරමික් බාර් 3ක් තියෙන. ඉතින් මම මේ බාර් 3 මෙහෙම තියාගන්නවා. පස්සේ තව සෙරමික් ස්ප්‍රින්ග්ස් ටිකක් ගෙනහලා දානවා. දැන් මේ සෙරමික් බාර් 3 තියාගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඊට උඩින් මෙන්න මේ චූටි වලන් හොදන ස්පොන්ජ් තියෙනවා. ඒ ටික ඊට උඩින් මෙහෙම දාගන්නවා. ඒ වෙනුත් වෙන්නේ හොඳට පෙරෙන එක. මේ ස්පොන්ජ් එක ඔන්න ඔය ටික දැම්මම ඊට පස්සේ මෙන්න මේ වගේ රවුම් වලන් හොදන ඒවා මෙන්න මේ වගේ පැක්ස් තියෙන්නේ ගන්න. ඒවා දාගමු. දැන් අපි එහෙනම් ඊටියක් ඉක්මනට දාලා හම්බෙමු. මම ඊටියක් දාගත්තා. ඊට පස්සේ ඊට උඩින් මම මෙන්න මේ ස්පොන්ජ් කෑල්ල දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ කැලේ ටිකත් ඉතුරුනා. මම ඒ ටික එහෙම දාගන්නවා. ඔන්න ඔහොම තමයි ෆිල්ටර් එකේ තියෙන්නේ. ඊට පස්සේ මේක උට තව බයෝ බෝල්ස් ටිකක් දානවා. පස්සේ සෙරමික් ටිකක් ගෙනල්ලා දානවා. ඉතින් මම ෆිල්ටර් එකේ අයිඩියා එක හදන්නේ කොහොමද කියලා ගේන්නේ ඔයගොල්ලන්ට මේක පෙන්නුවේ. ඉතින් එහෙනම් අපි ඊට පස්සේ මේක මොඩියෙන් වහගෙන හයි කරගමු. කරන්න යන්නේ. හයි කර. මේක බ්ලැක් කරයි. උඩ පියන වහම අපි දැන් මෙතන මෝටරේ ගහලා තින්නේ බලමු වැඩ කරනවද කියලා. ඈ? හරි. ඔය ගහලා තින්නේ අපි. ඔන්න අපි යහුවා දැන් බලමු. අන්න ලීක් තියෙනවා. කොහෙද? ඔය උඩු. ඔය වතුර ඇතුළේ නේද?
ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ෆිල්ටර් එක. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ෆිල්ටර් ඒවට ටික ඉවරුනේ. ඉතින් මට ෆිල්ටර් හදන්න කියලා දෙතුන් දිනම කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් ඔන්න ෆිල්ටර් එක හදුවා. මටත් ඕනින්ද ඒ කමෙන්ට් කරපු අයටත් බලන්න. ඉතින් ඕගොල්ලන්ට තවත් මොන හරි වීඩියෝ ඕන නම් ඒ වගේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අදට යන්නම්. ටටා බයි හැමෝටම. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්. ඉක්මනට 1k ගහමු 1k. දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් ඉන්නවා. ඉක්මනට 1k ගහමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිත් අයට බලන්න. මොන හරි දන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ඕන එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ගැන කමෙන්ට් කරන්න. එහෙනම් අතට ගිහින් බයි.